80 දශකයේ චිත්‍රකතා ලෝකයට එකතු වුණා මధుර, සිත්තර, සත්සිරි වගේ පත්තර. නමුත් ඒ දැන් වෙනකොට ජනප්‍රියත්වයෙන් අඩු වෙලා ගිහිල්ලා සෝල්දර ගෙදර 37 කමනීගේ නුවරඑළියේ වැඩබිමට අපි බලමු. ප්‍රාස්පෘතික හැන්දෑවේ සිදුනියාවක් වලදගෙන එතකොට විමල් ඇවිත් විමලයි පිරිසක්යි විතරයි අලි මහන්සි සුදුවත් යා විමල ඇවිත් ආහාරයේ ටිකක් ගැස් ඇවිමලයි ඔන්නගේ ඉන්නකො දුසක් වටනේ ආලින්න ඕනා ඇවිත්ලා බලන්න කවුද විමලෑන්ටි ඉරිසක්ක කාමරේ ඉඳලා කෑගෙන බලන්නකෝ ඇවිල්ලාම කවුද ඇවිත්න්නේ ආනේ සුදු ඔයා ඉන්නේ ආවිලා ඉස්කෝලේ හිටත් වැඩ නේද ඉස්සහු නිකන් කඩු ගැටි ඒ සුදුවගේ බලන්නකෝ මට දුකක් දෙන්න ළමයි නෝ ඔයාලා බලන්න ඔයාලා එක එක දේවල් කියනවාද හරි දුක්ඛ ආහා මම විහිළුවක් කළේ කියලා හිසකට ගන්න ගමන් ඇයි මමත් පුදුම වුණා හදිස්සියක්වත් දෙන්නේ නෑනේ පෙරේදා ඉස්කෝලේ විභාග ඉවරයි ඉතින් මම්මගේ සබ්ජෙක්ට් පේපර් බැලුවා ඊයේ වෙනකම් ඊට නිවාඩු දෙනවනේ ආයෙ පටන් ගන්න සැප්තැම්බර් 5 ඉතින් මට කම්මැලි වුණා මං ආවා ආනේ අපුරු දීකෙනෙකුනේ මෙයා ආමලිකු බොන්නේ මට ගේන්නද ආවෙම බෑ අර ගේන්නකෝ ඊයෝ සැටියේ ඉඳගෙන ඉන්න ගමන් මට පිට බැලුවා සුදු ඇල්ලයියා අද වැඩද යා ගියා ගාලි වැඩිමට දැන් එකට කලින් එහෙන් පිටත් වෙනවා කිව්වා ආනේ ඇත්තද ඔයා අද නෑ මොකුත් නෑ කාලක් නැතුව ඇතුනේ මොනවද විමලා ඉන්නට හදන්න පුළුවන් ආමලේ දෙන්න අදුමාරු කරගන්න මේ ඔයාට හරි මහන්සි වගේ සුදු මට පාළුයි අප්පා කිතුල් මුල්ලේ අයියත් අම්මා ඉන්නවා ගුණවති ඉන්නවා මලි ඉන්නවා සරේලිස් මාමා ඉන්නවා මොන පාළුවක් දෙහි ඉන්නාට ඔයාලා නෑනේ ඉහි ඉතින් මං ඇවිත් උටක් අත්තම්මා එක්ක කතා කරනවා අත්තම්මා කියනවා සර්ප්‍රයිස් කරන්න. අදගත්ත ඉරිසක්ක වැඩිවුණු මන්දිරේ ගිහලා වාට ගවුමා. එන්නටම එක්ම විදිහේ ඇඳුම් ගන්නවනේ. පස්සේ හැන්දෑව වෙනකොට එළියේ ගාඩන් එකේ තියෙන බංකෝට ගියා. කකු අරගෙන. ඉරිසක්ක වගේම කණ්ණාඩි දාලා ඉරිසක්කගේ වගේ කොණ්ඩෙත් හදාගෙන ගේට් උඩ පිටුපාලා පොත බලන්න
නිමල් විභාගේ වැඩ ඉවර කරලා ආවා. සිකුරාදා තියෙන විෂයට අදාළ පාඩම් ටික බලා ගන්න වගේම ගණන් කීපයක් තියෙනවා හදා ගන්න හිතාගෙන. ඒකෙන් ඇතුළේ එනකොටම අමුත්තක් දැක්කා. ඌ හැන්දෑවල මල්කම් මහතා නැත්තම් කවුරුත් එළිය බංකුවට එන්නේ නැහැ. ගේ ඇතුලේ සැටියේ තමයි ඉන්නේ. ඒත් අද මොකද මේ මොනවා හරි වැරදක් වෙලක් නැත්තම් එලිසා මිස් මෙහෙම නැහැ. ඒකුව ඇරෙන සද්දෙට සිරිනි හොරාට බැලුවා. ඒක කන්නාඩියේ තුනක් ඉලක්කවල ආයෙත් මොකද ඇහැයි දුන්නා. වගේ දෙන්නවා. නිමල් ඒක දැක්කේ නෑ හරියට. උතර ඇහැ වදින එක නම් යන්තම් දැක්කා. ඒක එලිසා මිස් ඕනිමලා මේ නිමල් මල්ලි ආවා. හදන්නකො මටත් ඒකක්වත් බොන්න කියනවා. ඒ අඩක් නෑ. හරි අම්මාපෙන්ද හිතුවා. ඒ හේතුවක් නෑ. ඔබටත් නිමල් හොඳට බම්බුව පේන තැනට ඇවිදින් ආවා. ඊට යන්නේ ඉස්සරලා. නිමලා ඒ සද්දෙට කුස්සියෙන් ඇවිත් සාලි ජනේලෙන් බැලුවා කවුද කියලා. නිමලක් දැක්කා. නිසා මිස් කවදාවත් නුඹ බංකේ වාඩි වෙලා පොතක් බලනවා. මේක බලනවාද පෙරලනවාද විමලට හිතුණා. ඒ උමනාවෙන් බැලුවාම විමලට තේරුණා වැඩේ අටපොත කරගත්තා. ඒ නිමල් හිමින් ඇවිදන් ගිය බංකුව ළඟට. එතකන් හිතුවේ එලිසා මිස් කියලා. විමල මේක බලන්නම හිමින් දොර අරගෙන ඇවිත් පිටියේ මුවා වෙලා බැලුවා. මේ ඇස්සේ නිින්ද ගිහින් හිටපු එලිසා මිස් පරිපෙළ බහැලා සාලෙට ආවා. විමල ඇන්ටි කියාගෙන විමලා කියලා කට ඇඟිල්ල තියලා අතෙන් අඬගෙන. විමල ලැජ්ජා හිතුණා මොනවාද මේ බලන්නේ කියලා. ඒ මේ රංගපෑම් ස්වාමී දුරට පෙන්නන්න තිබුණා. විමල එන්නම බැලුවා පිටියේ මුවා වෙලා ඉතින් කිව්වා ඕ මේකේ මාවත් අඳුරනවා කියලා. දෙන්නම් අතට පද කරගෙන ඉතියා බලාගෙන. විමල් බම්කෝ ළඟට ගිහින් මොනවත් ප්‍රශ්නයක්ද ඇහුවා. එතකොට ආගමී ඇස්පිට උපස්වල දරවලා විමල් දිහා බැලුවා. අනේ සුදු වෙනිකි ඔයා දැන් ආවේ. මං හිතුවේ එලිසා මිස් කියලාමයි කිව්වා. සිරිනි නිමල් දිහා බලන ගමන් හැක් ඉදි මෙරුවා. ඒ කිව්වේ පස්සෙන් බලාගෙන ඉන්නවා කියන එක නිමල්ට වැටහුණා. නිමල් දෙමින් හැරුණා. ආහා රවුතුමානේ යාගෙන එලිසා බංකුලකට ආවා. මෙහා මාවත් විමල අතුරට ගියා. සවසතේ හදන්න. ආහා මල්ලි මහන්සිත් ඇතිනේ. ඊන් වොෂ් එකක් දාගන්න තේ බොන්න එලිසක්කා කිව්වා. සිරිනි ළඟින් බංකුවේ වාඩි වෙන ගම. දෙන්න කතාවට වැටුණා. දැන් කොහොමද නංගි වත්තේ ආදායම හොඳයිද? දැන් ටිකක් හොඳයි අර ඉහළ අක්කර පහත් දල දාන්න සුද්ධ කෙරෙව්වනේ. ඉතින් 12 ගොඩ හුරු තව අක්කර පහක්වත් වේදාගත් තමයි හරි. ඉතින් අත්තම්මා කැමතිද? අයියා කැමති. 12 දෙපැත්තේ අඩි ගණනක් අතහරින්න කිව්වා. එනකොට මේක තියෙන ඕනලු 12 අඩි ආරක්ෂාවක සම්පූර්ණ උදේ යන්නත් කිව්වා. ආවුනේ මයි හිතේ ඉස්සර තාත්තා කිව්වා අඩි 100ක්වත් අතහැරලා කැලේ පවන්න ඕන කියලා. ඒකනේ ඔය පහල කොටසේ 12 පැත්ත ඉතිරි කළේ. ඉතින් කොහොමද මලී එහෙම හොඳින්ද? ඕනේ එයා තමයි ඉතින් ගෙදර ආස්පස් කරන්නේ මුදුල්ලතු ගාන්නේ වත්තේ වෙන පොල් ටික මඩුර දාන්නේ. ඔය පහල හරිය එළවලුත් වවනවානේ. අන්න ඇති වෙන්න. ගුණමති නැන්දා උදේ රෑ නැති හොයනවා. අත්තම්මව බලනවා. වැඩ කරන අයට තේ දෙනවා. වැඩක් තියෙනවා. කඩේට යන අඩු ගේන වැඩක් තියෙනවානේ. මාමා දැන් ඉහළ ඉඳලා පහළටම දොලා ඉන්නේ. ඉතුරු කළ දාලා තියෙන්නේ. ආයේ මල් 10 15ක තිලිච්ච බානවා. නකුල් පදන්නේ. ඒ වගේම වත්තේ වැඩ ඔක්කොම බලනවානේ. ඉන්න ඔය එලි කරන වැඩත් එයා තමයි බලන්නේ. ඒක ඔයාගේ අරයලා ඉස්සහිනා වුණා. අමුදානේ ඒ පාරකම පොඩි අයියා වගේ මුපාරිස් අයියා. පොඩි අයියා නම් අත්තම්මගේ නෑයනේ. ඉතින් හිට ඇවිත් අත්තම්මව බලනවා. අන්න කතාවට යන්නේ. දැන් මරගම හන්දියම අල්ලලා තියෙන්නේ. අලුත් ගෝලියක් ගෙනත් රබර් එකතු කරනවානේ. පාරිස් නම් අත්
වල් මේ සංගියාන් බලන් හරි කෑදරේ. යාගේ වත්ති වැඩ කරන ගෑනු පිටුදිනෙක් එක්කම සම්බන්ධයිලු. මට මලී කිව්වා. උපාරිත් දැන් ඉන්නේ නැද්ද අපේ ගෙදර එහෙම? ඉන්නේ නෑ. ආවත් මං එළියටවත් ඉන්නේ නෑ. මාමා වාහනේ සද්ද ඇහුණ හැටි ඇවිත් ඊයේ මදිනවනේ අත්තගේ වඩු මඩුවේ ලෑල්ලේ තියානේ. ඉස්සහිනා වුණා. එහෙනම් ඉස්සස් ඔයාව කාටවත් අල්ලන්න බැරි වෙයි වගේ. එයක්වා. අර එලිස් මාමා වසමින්නා. ඉතින් දෙල්ලන් හරියන්නේ නෑ. තම අත්තම් මට කතා කරලා හැමෝගෙම දවස් ගාස්තුව සිලිමකින් වැඩි කළා. ඒක හොඳයි. කට්ටිය කැමති වුණාද? ඔවුනේ හරි සතුටින් ඉන්නේ. එතකොට මාසෙට රුපියල් 15ක් වැඩි වෙනවනේ. මොකක්ද දෙන්නේ? ඇයි බැරි? දැන් වැඩ කරන්නේ 9 දිනයි. එතකොට මාසෙට ඕන වෙන්නේ වැඩිපුර රුපියල් 135ක් නේ. නිමලා දේත් හදානාවා. මොලුතාවා. තේගුණ ගමන් කතාව පටන් ගත්තා. රයන් මහතා වගේ සිරිනේ යවුවා. යන්න අවුවා යුව ස්ටඩි. ඊට වසරේ විභාගයේ අවසන් පේපර් එක ටීචර් ඔයාට එන වැඩ ගොඩයි නේ. ටිකක් විතර ඊසා කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙදර ටෙලිෆෝන් එක කෑ ගහන්න ගත්තා. ඊසා නැගිටලා එයා මේකත් අරගෙනම ගියා. විමලා බංකුව උඩ වේග තියලා ගියා. දැන් දෙන්නට කතා කරන්න පුළුවන් නේ. ඉතින් සුදු ඇයි ඔයා හදිස්සියෙම ආවේ? ඔයත් අහනවනේ අනේ අය අහපු දෙයම. ඇයි එයාලත් ඇහුවද? මොකද උනේ? මොනවත් නෑ. පහක ඉවරයි. ඉතින් මට ඔයා කම්මැලි. මං ආවා. අපි අනේ කොච්චර දෙයක්ද? මං ඔයා විහිිනුත් දැක්කා. මොනවක් කරනවද? ඔයාවිත් මං ගාව සිටියේ. ඒකෙන් ඔයාටත් මන් නැතුව බෑනේ. ඔයාගේ සර්ප්‍රයිස් එක නම් ඇත්තටම මම රැවටුණා. ඉසමෙස් තමයි ඉන්නේ කියලා. ඊළඟට තියෙන්නේ අවසන් විභාගෙනේ දෙසැම්බර් මැද තමයි පටන් ගන්න. එතකන් ඉතින් ප්‍රොජෙක්ට් ෆයිල් ලියලා ඒක බලන්න ඕනේ. එතකොට කවුද සුපර්වයිසර් කරන්නේ? ආචාර්ය මාර්ගීසර් තමයි මගේ ඒව බලන්නේ. එහෙමද? මට කම්පැනියක් හම්බ වෙන්න ඕනේ. මේ ගැන දැනගන්න. කොළඹ ඒද දන්නේ නෑ. බලමු කතා කරලා ඔයාට දවස් කීයක් නිවාඩුද? සති දෙකක් තියෙනවනේ. නියමයි. අපි යමු කමුනි බලන්න නුවරඑළිය. මොකීද කොහොමද? ඒක කරන්නේ මමනේ. ඉන්නවා මහසෙනුවේ පැහෙන්නේ නැතුව. හොඳමයි කුමරිය. නැගිටලා ගෙට ගියා. නිමලුත් පස්සෙන් ගියා. ගිහින් දුරකථනයේ අංක කැරකෙව්වා. Good evening. I want to talk to Miss Maureen. She is here now. දෙන්න chat එක පටන් ගත්තා. ඉතින් පිළිවෙලේ කොට වැස්සේ අන්නට කලින් ආවේ. මොරි ඉතින් කොහොමද සපසනීක? ඕ අපලේ අපෙන් ඇලියට වගේ ඉන්නවනේ. ඒක නෙමෙයි කමනි ළඟදී ආවද? ඕනේ ඒ සතියේ ඇවිත් සඳ තමයි ගියේ. නෑ ඒක නෙනේ. අය අහන්නේ සී කමනියව හදිස්සියක් වද්ද? නෑ අපේ මල්ලිට මොනවද ප්‍රොජෙක්ට් ගැන දැනගන්න ඕනෙලුනේ. කොහොමද කමනි ඇවිදින්නත් අත්මැතිනේ වැඩිය නේ. එහෙනම් යන්නවත් වෙනවා වගේ. මේ පැත්තෙන් කිව්දේ අහුනේ නැතුව සිරිගේ මූණ තිබුණු ප්‍රභාව අනුව නම් මොනවා හරි හොඳ දෙයක් කියන්නේ නැති කියලා නිමල්ට තේරුණා. ෆෝන් එක කියලා හැරිලා බැලුවා. එලිසා වගේම විමලත් අහගෙන හිටියේ. නිමල් බලාන හිටියා. එලිසක්කා සිරිනි දිහා බැලුවා. නිමල් හිමිහිට ආයි මිදුල පැත්තට ගියා.
කල්පනා කරා පොඩි නෑ මිසක් දෙන්න අවසර ගත්තනේ කියලා හිතුණා. ඉතින් සිරිනිත් බංකුවට ආවා. ඔන්න හරි නැති. අපි යමු නුවරඑළිය ඉඳපුදී. ඒත් යන්නේ එන්නේ බයික් එකෙන් යම්. ඉන්නේ දෙන්නා නුවරඑළිය යන්න පුළුවන් වෙන්න පටන් ගත්තා. කතාව මොනවා නැවත ඉදිරි කොටස බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ කමෙන්ට්ස් අපට ඉතාම